ඔලිම්පික් කවුන්සිලය ක්‍රිකට් පිළිඅරන් තියෙනවා කණ්ඩායම් ක්‍රීඩාවක්. කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක් හැටියට ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී රටවල් 200කට වැඩි ගානකට ව්‍යාප්ත වෙනවා. දැනටම අපේ සභාපතිතුමාගේ අදහසක් යෝජනාවක් අනුව අපි වැඩපිළිවෙලක් ගෙනියනවා මුළු ලෝකෙටම ලංකාවට දෙන්න පුළුවන් ඒක අපිට දෙයයන් ආන්සි දීලා තියෙන දායාදයක්. මම හිතන්නේ අර නිව්සීලන්ත වලට රග වගේ එහෙමත් නැත්නම් ඇමරිකාවේ බාස්කට්බෝල් වගේ අපේ ඇඟේ තියෙන්නේ අපේ ලේ තියෙනවා ක්‍රිකට්. ඕනම කෙනෙකුට ක්‍රිකට් ලංකාවේ ගෑනු පිරිමි වේවා ඒ දක්ෂතාවය අපිට තියෙනවා උපතින්. ඉතින් මේ සහද දක්ෂතාවය ඉදිරියට ගෙනියන්න ලෝකෙත් එක්ක බෙදා ගන්න අපි ලොකු වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ වැඩපිළිවෙල යටතේ ඉකොනොමි එක ශක්තිමත් චීනේ ජපානයේ වගේ රටවල් නෙමෙයි අපි දැනටම උදව් කරලා ඒ රටවල් වල වැඩ පටන් අරන් තියෙනවා. පොඩි කියන්නේ බෙල්ජියම්, ලක්සෙම්බර්ග්, හංගරි එතනින් ගියාම වෙනත් ලෝකේ රටවල් බර ගානක ක්‍රිකට් පටන් අරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ලෝකෙට ඊටාම නුවණැති ක්‍රියාවක් තමයි කාගිල්ස් සමාගමෙන් මේ අරන් තියෙන්නේ. හැමදේම මූලිකත්වය අරගෙන වැඩ කරගෙන ගිහින් දක්ෂ ලෙස ඒ ව්‍යාපාරයක් ගොඩනගා ගත්තා වගේ මේක ලෝක ප්‍රජාවට ගෙනියන්න හොඳම අවස්ථාවක්. මේ ලංකාවේ නිෂ්පාදනය කරන ඕනම දෙයක් ලෝක ප්‍රජාවට ගෙනියන්න හොඳම ආයුධය තමයි මම හිතන්නේ ක්‍රිකට් එක ක්‍රිකට් බෝඩ් එක. මේ අපේ ක්‍රීඩකයන් මේ දක්වන දක්ෂතාවයන් වලින් මුළු ලෝකෙම මිලියන ගාණක් බිලියන ගණන් මිනිස්සු මේවා බලනකොට මේකෙන් ලොකු සාධාරණයක් වෙනවා ඒ නිෂ්පාදන වලට. ඉතින් ඒ නිසා වෙන්න ඇති වැඩියෙන්